ඔයාලට මතක ඇති මගේ කලින් channel එකේ 7000 ගණක් කිලෝ channel එකේ මිනි කෂ්‍යන්ගේ වීඩියෝ එක viral ගිහිලා තිබ්බා. ඉතින් මිනි කෂ්‍යන්ගේ බස් එක පෙන්වන්න කියලා ගොඩක් කට්ටිය කිව්වා. ඉතින් බස් එක ඇත්තටම මං ගැලවුවා. ඒ කියන්නේ මිනි කෂ්‍යන්ට දෙන්න හැකියාවක් තිබුණේ නැහැ මේ දවස්වල අවු රස්නේ වැස්සය නිසා. වගේම අපිට මේ බස් එක ගියත් එලව නරයි යන්න විදියක් නැහැ මට. ඒ කියනවනම් පොලිසිය අල්ලනවනේ. ඉතින් මට එලවන්න පුළුවන් හැකියාව තිබ්බත් මං එන්ජින් බටේ ගැලවුවා. දැන් මේක ස්ටාර්ට් වත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ යන්න පුළුවන් ස්ටාර්ට් වෙන්නේ නැතුව යන්න. ඒ කියන්නේ සද්ද ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ අමුතුදාගේ එක මේ තියෙන මේ බස් එකේ කැලි වලට මං කඩලා තියෙන්නේ. එන්ජින් ස්පීඩ් තියෙනවා. ඉතින් එන්ජින් බටේ ගැලව කියන්නේ සද්ද නැමේ තියෙන එන්ජින් බටේ දැන් නෝමල් බටයක්. ඒක තමයි අපි ගැලවුවේ. ඉතින් ඔයාලට මම පෙන්නන මිනි කැෂියන්ගේ බස් එක. බලන්නේ බස් එක. කලින් නම් මේ බස් එක ගොඩාක් දෙපියාර තිබ්බා. මේ තියෙන එන්ජින් ප්ලේට්ස් එක. ඉතින් මේ තියෙන්නේ මේ ගලවපු කෑලි මේක තවත් යන්න පුළුවන්. ළඟදී මම මේක මිනි කෂන් අනිවාර්යෙන් දෙනවා. views 1000ට වඩා මේ වීඩියෝ එකට આવොත් අනිවාර්යෙන් මම මිනි කෂන් මේක දෙන එක එනවා. ඉතින් views 1000කට වඩා ගන්නකොට උදව්වක් දෙන්න කියලා තමයි කියන්නේ. වැටුණානේ. views 1000කට වගේ આવොත් ඒක ගන්න පුළුවන්. මම මෙතනින් වැටෙන්නත් ගියා guys. අයියා මේක පොඩ්ඩක් මං අවුල් විදියට හදලා තියෙනද මිනි කෂන් ඔයා මේ වීඩියෝ බලනවා නම් ඔයා මේක මට views 1000ට වඩා අරන් දෙන්න. ඔයාලට මේ බස් එක මං තියාගන්නම ගෙල්ල දෙනවා. අපේ ගෙදර කාට හරි කියලා තමයි මේක පොලිසියට කතා කරලා අපි ඔයාලට ගෙල්ල දෙනවා වගේ ඇඩ්‍රස් එක දාන්න මේ සැරේ views 1000ට වඩා આવොත් මිනි කෂන් මම මේ බස් එක අනිවාර්යෙන් දෙනවා. මිනි කෂන් ඔයා මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් මිනි කෂන් මේ වීඩියෝ ෂෙයා කරන්න. ඉතින් මම ඔයාලට තව බස් එක පෙන්නන්නම්. තමයි මේ තියෙන්නේ. මම මේ එන්ජින් කාඩ් එක ගලවලා ඔයාලට පෙන්නන මේ ගැලව මම උඩ තිබුවේ. ඉතින් එන්ජින් එකට සපෝට් කරන ඒ වගේ මේක guys මේකෙන් තමයි කරන්ට් එක එන්නේ. මේකේ මෝටරයන් දාලා තියෙන්නේ මේ මගේ මේකට මෝටරෙන් සපෝට් කරනවා. මේ තියෙන මෝටරෙන් සපෝට් කරනවා. මේක දැන් මේ අවුව තියෙන වෙලාවට විතර මේක යන්න පුළුවන්. මේ දවසේ අවුව තියෙන නිසා යන්න පුළුවන්. ඒත් වැස්ස තියෙන නිසා මට යන්න හැකියවන්න මේක රත් වෙන්නේ නැහැ. මේක අවුව තියෙද්දි මේක රත් වුණාම කරන්ට් එක දෙනවා. ඊට පස්සේ ඩයිනමෝ වගේ යන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි යන්නේ. මම බලන්න බලන්නේ සුක්කානවා. ඉතින් මේ කරකලා පෙන්නුවේ නෑ නේද? මහා පෙන්නුවා. ඉතින් මේ තියෙන ක්ලච් එක මම ගැලවුවා. ඒ කියනවනේ මේක ඔටෝ යනවා මේ වාහනේ කැඩිලා බින්දින්නුවත් පුළුවන් ඔටෝ යද්දි. දාන්න නැති මගේ මිනි කෂන්ගේ බස් එක. ඉතින් ලී වලින් හදපු බස් එක. ලී වලින් ඇදුවේ ඉතින් ගාන්තියට හැදුවා. ඉතින් අනිවාර්ය වීඩියෝ හොඳයි කියලා හිතෙනවා. පහලින් ලයික් එකක් දාන්න, අලුත් channel එක subscribe කරන්න. මේ වීඩියෝ 20000ට වරන් දෙන්න. ඉතින් මගේ රත්තරන් යාළුවෝ ජය වේවා. එහෙනම් අපි අදට යනවා. bye bye. යාළුවෝ හැමෝටම